හෙලෝ අයිබෝවන් යාළුවනේ. ඔයගොල්ලෝ හැමෝම ගොඩාක් ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් මම අද ඔයගොල්ලෝ එක්කන් යන්නේ ප්‍රංශයේ තුරුස්වල තියෙන රොයල් බුෆේ එකට. ගිහින් බලමු කොහොමද කියලා. ඉතින් මම මේ යන්නේ දෙවෙනි පාර. එක පාරක් ගියා ජනවාරි 1 වෙනිදා නිව් ඉයර් එකට. අපේ ෆැමිලි එකත් එක්කම. ඉතින් අද අපි යනවා මගේ හස්බන්ඩ්ුයි රොයල් බුෆේ. එන්න යන්න. පිස්සු හැදෙන කෑම තියෙනවා. ඇතුළට ගියා. ඉතින් තාම කට්ටිය ගොඩාක් ඇවිල්ලා නැහැ. මේ ඩිනර් ටයිම් එක සාමාන්‍යයෙන් හැන්දෑවේ 7. ඉතින් 7 වෙද්දි ගොඩක් කට්ටිය ඩිනර් එකට එනවා. ඒ වුණාට අපි යද්දි ගොඩක් ඇවිල්ලා හිටියේ නැහැ. අපි යද්දි 7යි කාලට විතර ඇති. සමහර අය නම් ඉතින් ඇවිල්ලා ඔන්න පටන් අරගෙන වැඩේට. ඉතින් අපේ ටේබල් එකක් හම්බුණා. අපි වාඩි වුණා. අපි ඉතින් so excited. කෑම දැක්කම පිස්සු වගේ. කෝක කන්නද කියලා හිතෙනවා. ඉතින් මම අරන් එන වීඩියෝස් නම් පිළිවෙලට නැහැ. මොකද මේ දැන් අපි සාමාන්‍යයෙන් ගිහිල්ලා එක ප්ලේට් එකක් අරගෙන ආවිල්ලා කාලා ඊළඟ ප්ලේට් එක අරගෙන ඉන්න යනවා. ඉතින් මම යන පාර දකුණු විදියට තමයි වීඩියෝ කරගත්තේ. අනිත් එක මෙහි කෑම ඉතුරු කරන්න බෑ. ඉතුරු කරොත් අපි ඒකට වෙනම ගෙවන්න ඕන. එක ප්ලේට් එකකට යුරෝ 10ක්. ඉතින් ගන්න කෑම හැම එකක්ම ඉවර වෙන්නම කන්න ඕනේ අපි. මෙහි ඉතින් බත් වර්ග නම් නැහැ. අඩුයි බත් වර්ග. ඉතින් මෙහි ගොඩක් අය ගන්නේ සී ෆුඩ්. ගෝලි බෙල්ලෝ, සිප්පි කටු, ගෙම්බෝ ඕවා තමයි වැඩිපුර කන්නේ. එතකොට මස් වර්ග වැඩිපුරම මස් වර්ග තමයි. මේ ඉතින් ඔය ගෝලි බෙල්ලෝ, සිප්පි කටුයි, ගෝලි බොල්ලෝයි ඕවා තමයි ඉතින් කන්නේ. බත් මෙහි කනවා ගොඩාක් අඩුයි. හුඟක් මේ මාසෙකට එක පාරක් දෙපාරක් වගේ තමයි ඉතින් බත් කැවෙන්නේ. මස් වර්ග හරි සී ෆුඩ් එහෙම තමයි කැවෙන්නේ. ඉතින් ভেජිටබල් ඒවා තමයි මෙහි වැඩිපුරම කැවෙන්නේ. එතකොට මෙතන තියෙනවා වෙනම මේ ෆ්‍රෙෂ් මස් වර්ග. මේ තියෙන්නේ මස්, මාළු, එළවලු හැමදේම ෆ්‍රෙෂ්. එතකොට අපිට පුළුවන් ඔතනින් කැමති දෙයක් තෝරගෙන එළවලුද, මස්ද, මාළුද ඕන දෙයක් තෝරගන්න. තෝරගෙන ගිහිල්ලා එහා පැත්තේ කිචන් එක තියෙනවා. ඒගොල්ලන්ට දෙන්න. ඊට පස්සේ ඒගොල්ලෝ අපිට ඕන සැරටද පැණි රහටද ඕන විදිහට ඒගොල්ලෝ අපිට ඕන විදිහට හදලා දෙනවා. ඉතින් වැඩිපුර කිචන් එකේ නම් ඉන්නේ නේපාල් අය, ඉන්දියන් අය එහෙම තමයි ඉතින් අපිට ඕන විදිහට කියලා ඒගොල්ලන්ට කියලා හදව ගන්න පුළුවන්. කැමති දෙයක් අරගෙන ගිහිල්ලා. මේ තියෙන්නේ ඌරගේ කකුලක්. හරි රසයි. ඒ වුණාට මේ මස් එක හොඳේ. ඔකින් චූටියට පෙති රහිනවා. ඒ රැහැලා මේ පෙති කන්න තියෙන්නේ. හරිම රසයි. මම අනිත් වීඩියෝ එකේ ඔයගොල්ලෝ දකි මේ ඒ ප්ලේට් වල දාලා තියෙනවා පෙති පෙති කපපුවා. එන්න යන්න අපි ගෙම්බෝ බලන්න. මේ ඉන්නේ ගෙම්බෝ. ගෙම්මන්ව බැදලා. ගෙම්බෝ බැදලා මේගොල්ලෝ කන්න හරි ආසයි. ඉතින් බලන්න ගෙම්බෝ ටික ඔය ඉන්නේ. ගෙම්බෝ බැදලා ඒගොල්ලෝ දාලා තියෙනවා ප්ලේට් කන්න කැමති අයට. ඉතින් කෑම ගොඩායි මාස් වර්ග, මාළු වර්ග, සුෂි. ඉතින් හැම කෑමක්ම ඕන විදිහට හරි රසට තියෙනවා. ඉතින් ඇති වෙන්න කන්න පුළුවන්. ඉතින් අපි කෑවා. මොකද මේ
මුලින්ම බඩ පිරෙන දේවල් කෑවොත් එimhe ආයෙ හොඳ දේවල් කා ගන්න බැරි වෙනවා. ඒ නිසා ඉස්සෙල්ලාම පොඩි පොඩි දේවල් වලින් තමයි ගියේ. ඉතින් මම ඔයගොල්ලන්ට ආයෙත් කියනවා මගේ ස්වීට් වර්ගයි කෑම වර්ගයි ඉතින් හැම එකම මික්ස් එකේ වීඩියෝස් තියෙන්නේ. මොකද මම කිව්වා වගේ ඉතින් ඒ ප්ලේට් එක ගේන්න යන පාර මම පොඩි පොඩි වීඩියෝස් ගත්තා. ඉතින් සමහරවිට සෙනඟ වැඩි. ඉතින් එතකොට වීඩියෝ කරන්නත් බෑ. මොකද සමහර අයගේ මූණවල පේනවට කැමති නැති නිසා. ඉතින් මම ඒ හින්දා හැම වීඩියෝ එකම මික්ස් එකේ තමයි තියෙන්නේ කෑම වර්ග. සමහරලාට ඉතින් එකම වටේ 3-4 පාරක් යනවා. මට මතක නෑ මම වීඩියෝ කරාද නැද්ද කියලා. ඉතින් මම ඒ වටේ 3-4 පාර කැරකුණ අවස්ථාවක් තියෙනවා.
ඔන්න ඉතින් අපි දැන් කාලා ඉවරයි. ඉතින් උස්ම ගන්න බැරි තරම් කාලා මේ ඇවිද ගන්නත් බැ එච්චරටම කෑවා. ඉතින් අපි දැන් පේ කරන්න ආවා. මේනේ රොබෝට්ලා. ඉතින් මේගොල්ලොන්ගේ අපිට ටේබල් එකේ නම්බර් එක කියලා කිව්වහම මේගොල්ලෝ ඒ ඕන නම්බර් එක ගාවට ඒගොල්ලෝ කැම ටික අරගෙන යනවා. බලන්න එක්කෙනෙක්ගේ බර්ත්ඩේ එකක්. ඉතින් ඒ බර්ත්ඩේ එකට ඒගොල්ලෝ එක එක ගාලා මේ ටේබල් එකට යනවා රොබෝට්. එයාගේ බර්ත්ඩේ එක සමරන්න. ඉතින් ඔන්න ඔහම තමයි අපි රොයල් බුෆේ ගියේ. ඉතින් ඔයගොල්ලන්ට බොහොම ස්තුතියි මගේ වීඩියෝ එක බලුවට. ආයෙත් හම්බෙමු ලස්සන වීඩියෝ එකකින්. එහෙනම්